පුත්තලන් දිස්ත්‍රික්කයේ බුලත් වගාවට සියලුම ප්‍රදේශ නැතත් උචිත ප්‍රදේශ තියෙනවා. මම හිතන්නේ කිවුලංක හතර මේ 9 බවම ප්‍රදේශය ගත්තාම එහෙම ගොඩක් ඉන්නේ කුලියාපිටියෙන් සංක්‍රමණය වෙච්ච ජනතාවක්. එතකොට එයාලා බුලත් වගාව එහෙ ඉඳන් ආපු එකක් පාරම්පරික වශයෙන්. ඉතින් ඒකට උරු වෙච්ච අපි දෙමව්පියන්ගේ ආభాෂයත් එක්ක අපි ඒ ගොවිතැනට යොමු වෙලා තියෙනවා. පුත්තලන් දිස්ත්‍රික්කයේ මෑත කාලීනව මම දකින දෙයක් තමයි මේ බුලත් වලට සාමාන්‍ය හැදෙන වෛරස් රෝගය මෙහාට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක සමස්තයක් වශයෙන් බුලත් වගා කරන කෙනෙකුට ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඒ දේ අර අපිට අපේ ගොවිතැන නැතුව ගියාම අපිට ඒකේ දැඩි බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම දැන් අපි මේක කරගෙන යනකොට අපි යම් යම් ගැටලුවකට මුහුණ දෙනවා. එතකොට ඒවට අපිට මැදිහත් වෙන්න ඕන ගිය අවුරුදු වලත් ගිය කාලවලත් රාජ්‍ය අංශයේ මැදිහත් වීම මේකට මම හිතන්නේ එච්චරම ලැබුණේ නැහැ. මම හිතන්නේ නව රජයෙන් අපි ඉල්ලා සිටිනවා මේකට මැදිහත් වෙන්න, මේ ගැන දැනුවත් වෙන්න. මේක පෞද්ගලිකව අපේ ආදායමක් ලැබුවත් මේක රටේ ලොකු ආදායමක් බවට පත් වෙන අන්තිමේ ජාතික ආර්ථිකයේ ලොකු හයියක් මේක. මම හිතන්නේ බුලත් ගත්තාම අපි දන්නවා පිට රටවලට ආපනයනය කරමින් විදේශ විනිමය ගෙන භෝගයක්. ඒක මම හිතන්නේ ව්‍යාප්ත කරලා උපදෙස් දීලා මේක අපි දැනුවත් කරමින් මේ දේ අපි එක සම්බන්ධ වෙලා නිලධාරීන් කෙරුවොත් මම හිතන්නේ මේ වගාව වැඩි දියුණු කරගන්න පුළුවන්. අපි කියන්නේ ඒකයි. අපි අපේ පාරම්පරික දැනුමෙන් අපේ තාත්තලා ගෙදනුවෙන් තමයි මේක කරගෙන යන්නේ. නමුත් මෙය ගත්තාම රාජ්‍යයේ මැදිහත් වීම ඒ ඉන්න කෘෂිකර්ම නිලධාරීන්ගේ දැනුම ඒකට අපි රජයේ ආර්ථිකයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව ගැටලු රාශියක් තියෙනවා. ගොවිතැන් කරන මිනිස්සු වශයෙන් මම හිතන්නේ රජයේ බලන්නේ පැවති රජයේ බැලුවේ වපරැහි වගේ මට තේරෙන්නේ. ඒ වගේම අපි මූල්‍ය ආයතනයක ගියක් රජයේ හෝ පෞද්ගලික මූල්‍ය ආයතනයක ගියොත් එහෙම ගොවියෙක් කිව්වොත් එහෙම මම හිතන්නේ පහත්ම මට්ටමේ ව්‍යවසායකෙක් හැටියට තමයි මේ මිනිස්සු ඒ නිලධාරීන් අපි දකින්නේ. ඒකින්ද මූල්‍ය පහසුකම් ලබා ගැනීමෙත් අපිට ගැටලු තියෙනවා. වෙනත් දේවල් කරගන්න ගියාමත් ගොයියා මම හිතන්නේ බොහොම පහළ තැනක ඉන්නේ. ඒකින්ද අපි මේ නව රජයෙන් ඉල්ලා සිටිනා මේ ගොවියා ජාතික ආර්ථිකයේ ලොකු ශක්තියක් දරන මිනිස්සෙක්. ඒ හින්දා එයා ගැන හිතලා ඔබතුමාලාගේ අවධානය යොමු කරලා මේ පහත ගම්බිම් වල ඉන්න ගොවින්ගේ ඒ තියෙන ගැටලුවට මැදිහත් වෙමින් ඒවට උපදෙස් දෙමින් පිළිතුරු සපයමින් ඒ මිනිස්සුන් විශාල වශයෙන් ජාතික ආර්ථිකයට ලොකු හයියක් කරගන්න කියන එක අපි ඉල්ලා සිටිනවා. දැන් මේ බුලත් වගාවේ හැටියට පලන එලන්න නම් මාස 7ක් විතර ගත වෙන්න ඕන. දැන් මාස 7ක් ගත වෙන තැනදී තමයි හුඟක් වෙලාවට ඒ කියන්නේ අපි කියන්නේ එකට ඉනි මැද යනකොට තමයි මේ රෝගේ මතුවෙන්නේ. එතකොට අපි මේකට නොසෑහෙන මුදලක් යට කරලා. එතකොට දැන් මේකේ ඔයාලට පේනවා ඇති කොටහක් පුත් කියලා කොටහක් තියෙනවා. දැන් මේ ඉනි හපේ ගන්න එක මේ තියෙන ඉන්න ගන්න බෑ. එතකොට අපිට ඉනි ටිකක් හොයාගන්න විදිහක් නැහැ. ඉනි මේ මධ්‍යම මට්ට විල්ලුව කියන හරියේ ඉනි නැහැ. තියෙන්නේ කදුරු කෝට්ටේ වගේ පැති වල තමයි ඉනි තියෙන්නේ. එතකොට එහෙන් අපිට ඉනි ටිකක් කපලා ගෙනා ගන්න විදිහක් නැහැ. එතකොට ඒකට මගදී පොලිසියෙන් ඇල්ලුවත් පොරොස්ට් එකෙන් බැලුවත් ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට එක්කෝ අපි ගොවියෝ හැටියට අඳුනගෙන මේක ග්‍රාම සේවක මහතුරුන් දැනුවත් කරලා මේ නිලධාරීන් දැනුවත් කරලා අපිට මොන හරි අඳුනා ගැනීමේ බලපත්‍රයක් හරි මොකක් හරි දීලා අපි මේ ඉනි කපන්නේ වටිනා කියන ගස් වලින් නෙමෙයි. කටු ආශ්‍රිත ගස් වලින්. ඔය අන්දර කීරියා මේ මොනවාද ගොඩරත්මල් ඒ වගේ එව්වා මේ මහ ලොකුවට කවදාකවත් අවුරුදු 100ක් ගියත් ඒ ගහක් ඉරන්න පුළුවන් තත්යකට එන්නේ නැහැ. නමුත් ඒ ඔක්කොටම සීල් එක ගහලා මේක ගස් කපන්න එපා කියන එක තමයි මේ අපිට කියන්නේ. එතකොට බුලත් වැල් බිම දිගෑරලා වැඩේ කරන්න බෑ. දැන් මේ ඉනි ටික ගල්ලා විසි කරපුවාම මේකට හිටවන්න ඉනිත් නැහැ. ඉනි ගේන්න එහෙ ගියාම එහෙන් ඉනි කපන්න කැලේකට යන්න බෑ. ඉතින් මට මං ඔබතුමන්ලගෙන් ඉල්ලා හිටින්නේ මේකට අපිට මොනවා හරි යහපත් ප්‍රතිචාරයක් දක්වලා දෙන්න කියලා. අනිත් එක දැන් බලන්න මේකට දැන් ඔය පෝර දාලා දැන් මේකේ දැන් ආයේ බුලත් හිටවන්න නම් තව අවුරුදු 5ක්වත් යන්න ඕන. එතකොට ඒ 5 හිටවලත් සමහරලාට ලෙඩේ මතුවෙන්න ඉඩ දෙනවා. එතකල් අපි වෙන ගොවිතැනකට යන්න ඕන. එතකොට මේ දාපු මේ පෝර ලෝඩ් එකක් අපි රාජාංගනයේ පැත්තෙන් ගෙන්නන්නේ රුපියල් 40000ක් විතර වෙනවා දැන් ගොම පෝර ලෝඩ් එකක්. එතකොට දැන් මේ සේරම ඉවරයි. දැන් මේකේ මේ බුලත් වලින් ගන්න ආදායම තව ගොවිතැනකින් ගන්න බෑ. ඒක මේකේ බුලත් ගත්තාම
බුලත් හිටවන මිනිහත් ජීවත් වෙනවා. එතකොට මේකට සාත්සප්පායන් කරන්න එන අනිත් මේ කම්කරුවක් ජීවත් වෙනවා. බුලත් කඩන්න එන ගෑනු අය ජීවත් වෙනවා. එතකොට බුලත් අමුණන කෙනා ජීවත් වෙනවා. එතකොට මේ 4-5 ගොල්ලගේම ආදායම ඉවරයි. ඉතින් මේකට රාජ්‍යයේ මැදිහත් වීමකින් මේකට මොනවා හරි දෙයක් කරලා දෙන්න අපි මේකට මේ කියන්නේ ඔයගොල්ලන්ගෙන් මේ සහනාධාරයක්ම නෙමෙයි ඉල්ලන්නේ. මේ ඊට වැඩිය වෙන විකල්ප දෙයක්. මොකද සහනාධාරය මතම යැපෙන දෙකට නම් මම කවදාකවත් සූදානම් නැහැ. අපිට මේ ඉනි ටිකක් කපා ගන්න, මේ පෝර ටිකක් ගෙනා ගන්න, ඒකට මොනවා හරි පොඩි පහසුකමක් සැලසෙනවා නම් මේ හරියේ මේ ගොම පෝර නෑ. මධ්‍යම මට්ටලු කියන හරිය ගොම පෝර හරක් එහෙම මේ කිරි හරක්වත් කියන්නේ මොන හරක් එහෙම හදන්නේ නැහැ. ඈතින් තමයි ගේන්නේ. ඉතින් ඕක තමයි අපිට තියෙන විශාලම ගැටලුව. මේ ඉනි ගෙනා ගන්න බැරි එකද දැන් මේ බලන්න මේ පුවක් මේ පටියක් මේක අපි මේ කුලිය පිටියටත් එහා ගිහිල්ලා ගේන්නේ. මේ පටියක් රුපියල් 300ක් විතර එනවා මේ අඩි 7ක 8ක කෑල්ලක් මේ පුත්තලමට ගෙනා ගන්නකොට. ඉතින් මෙව්වට ඉස්සර නම් අපි ඔය ලොකු හොඳ වටනා කියන මේ කියන්නේ ලොකු ගස් නෙමේ. හොඳ මේ හයි හතිය තියෙන මේ කෝටු තිබුණා. ඉතින් ඒව මේ ප්‍රදේශවල දැන් නැහැ. දැන් තියෙන්නේ මේ ඉපිල් විතරයි. ඉපිලුයි කේසියයි. ඒව හිටවල සතිය යනකොට මුල දිරනවා. මේ ඉතින් ඒකටත් අපිට මොකක් හරි ඔබතුමන්ලා දැනුවත් කරලා රාජ්‍ය හරහා දැන් අපිට මෙහෙමයි. දැන් හැමදාම හිටියා පොල් කර්මාන්ත ඇමති කෙනෙක් හිටියා, කෘෂි කර්ම ඇමති කෙනෙක් හිටියා. හැබැයි බුලත් සම්බන්ධව නැහැ. හැබැයි සීනි කර්මාන්ත ඇමතිලත් හිටියා. කාර්ය නියමයක් නැති ඇමතිලත් මේ රටේ හිටියා. නමුත් මේ බුලත් ගොවියා කියන්නේ මේ පාරම්පරික මිනිස්සෙක්. මේක මේ දෙවියන්ට බුදුන්ට මේ පුදන දෙයක් මේක. මේක මේ මිනිස්සු කාලම විතරක් ඉවර ගන්න අනිත් එක අපනයන ආදායමක්. රටට ලොකු ශක්තියක්. මේකේ බුලත් වල අපනයන ආදායමෙන් ලොකු මේකක් මේ අපේ රට ලබනවා. ඒ වුණාට මේ කවුරුවක්වත් මේ ගැන ඇහැරලා බලන්නේ නැහනේ. මේ කියන්නේ මේ රජේ ඔය ඉන්න නිලධාරි දැන් කෘපනිස මහතුරු ආර්මේ එයාලට ඉතින් කිව්වම එයාලා බලනවා. එයාලා අපරාධ කියන්නේ එයාලට මන් දෝෂයක් කියන්නේ නැහැ. එයාලා අපි කොහොම සම්බන්ධයි. දැන් ওই වී වලට පොර ටික අරන් දෙන අනමන එයාලා ඒ දේ කරනවා. නමුත් බුලත් වලට මීට වැඩිය එහා ගිය ලොකු දෙයක් අපිට ලැබිය යුතුයි. ඉතින් මේක මම ඔබතුමන්ලගේ හරි මාධ්‍යයකට කියලා හරි මොනවා හරි මේකෙන් මම ඔබතුමන්ලගෙන් ඉල්ලා හිටින්නේ අපිට මේ විශේෂයෙන්ම මේ ඉනි ටික සපය ගන්න ක්‍රමයක් හදලා දෙන්න කියලා. මේකදී මේ කැලෑ විනාශ කෙරෙල්ලක් වෙන්නේ නැහැ. මොකද ඔය අන්දර අනම්මනම් කියනවා ඉරන්න බෑනේ. ඒ හන්දා මොකක් හරි මේකට ක්‍රමයක් සලසලා දෙන්න කියන එක තමයි ඔබතුමන්ලගෙන් අපි බලාපොරොත්තු අපිට මේ තියෙන ප්‍රශ්නේ තමයි බුලත් වලට දැනට තියෙනවා ඉනි ප්‍රශ්න. එතකොට අපිට මේ පොඩි වෙන ඉනි ප්‍රවාහනය කරගන්න හැටියක් නැහැ. ළඟින් උනත් ගන්න විදියක් නැහැ. පොලිසිය ෆොරෙස්ට් එක එහෙම ලොකු බලපෑමක් තියෙනවා. ඒකට ඉනි ප්‍රශ්නේ තියෙනවා. ඒත් එක්කම බුලත් සඳහා වෙළඳ පොළ ප්‍රශ්නකුත් තියෙනවා. ඒකට ලොකු මේ අපිට දැන් මේ පුත්තලම් ප්‍රදේශයේ මෙහි වෙළඳ පොළක් නැහැ. අපිට වෙළඳ පොළකට යනවා නම් කුඩිය පිටිය වගේ දුර යන්න ඕනේ. ඒතකොට ප්‍රවාහන අපහසුතාව තියෙනවා. අපිට මේ කිට්ටුවට බුලත් වෙළඳ පොළක් තියෙනවා නම් හොඳයි. ඒතකොට ඒ හින්දා මේ කළු බුලත් කරන්න හැකියාවක් නැහැ. කළු බුලත් වෙළඳ පොළ නැති හින්දා. ඒතකොට අපිට මෙහි ඉල්ලන ගානකට එහෙම දෙන්න වෙනවා. වෙළඳ තමයි මේක තීරණය කරන්නේ. ගොවියට එහෙම බලපෑමක් කරන්න හැකියාවක් නැහැ අර වෙළඳ පොළ ප්‍රශ්නේ හින්දා. ඒත් එක්කම මේකට මේ අර අමාත්‍යාංශයක් නැහැ. රජයේ ඍජු මැදිහත් වීමක් නැහැ මේ වෙනකොට. ඒ ප්‍රශ්නෙත් තියෙනවා අපිට. රජයෙන් ලොකු මේ පිළිබඳව හොයලා බලලා මේ සහනයක් සැලසෙනවා නම් ගොවියට ඒ අවශ්‍යතාව ගැන සලකලා ඒ පැත්ත තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මගේ නම සමන්ත. අවුරුදු 27 මේ බුලත් ගොවිතැන කරනවා. මේ බුලත් මුවගෙන් තමයි ජීවත් වෙන්නේ. කුඩී වැඩ කරලා බුලත් සමුනන්න කඩන්න දැන් අවුරුදු ගානක් දැන් මේවට ලෙඩ අපිට දැන් මේ කුඩී වැඩකුත් නැහැ. හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේකට ඔබතුමාලගේ මොකක් හරි පිහිටක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ පාත්ති වලින් ගලවලා මේ ලෙඩ හැදිච්ච අයින් කරපු මේ බුලත් වැල් එක්කලා මේ ඉනි ටික. එතකොට දැන් මේ ඉනි ටික අහකටමයි. මෙව්වා ආයි නැවත මොනවාවත් කරලා ජීවාණු හරණයක් කරලා මේ නැවත වගාවකට ගන්න බෑ. ඉතින් මම කියන්නේ දැන් මේ ඉනි ටික කරන්න ගියා එකම දේ එක්ක ලිපට දාන්න ඕන. එහෙම නැත්නම් මෙතන පුච්චලා දාන්න ඕන. දැන් මෙව්වට ඉතින් ආයි ඉනි හොයාගන්න එක දැන් බුලත් වලට වියදම් කරන එකේ ඉනි වලට තමයි සෑහෙන වියදමක් යන්නේ. ඉනි මේ ගොම පොරයි. දැන් මෙහෙම මේ රටේ තියෙන මේ පොල් වලට තියෙන රෝගෙත් අනුව දැන් පොල්ලත් අක්කත් අපිට ඉදිරිදී නැතුව යනවා. මේ
මේ ඒ කියන්නේ පොල්ලතුත් දැන් දිලාපත් වෙලා ගහෙන් වැටෙන්නේ. ඉතින් මෙව්වට අපිට මොනවා හරි ක්‍රමයක් හදලා දෙන්න මේවට මේ ණයක් ඉල්ලනවා සානාදර නෙමේ. ඔය කැලෑ කියන ඒ කියන්නේ බුලත් වලට හරියන්නේ හැමදේම හරියන්නේ නැහැ. බුරුතලිය හිටවන්න බෑ, පළුලිය හිටවන්න බෑ. මේ හිටවන්න හරියන්නේ ඔය අන්දර මේ ඒ වාගේ කටු සහිත ගස්වල.